ඇති දෙයක් නේ. මොනවද දැනගත යුතුම කාරණේ ඔබට ගිහිල්ලා මොනවද වඩන්න ඕන පුළුවන් දැන්? සියල්ල පිළිබඳව සතිමත්ව ඉන්න ආධ්‍යාත්මය පිළිබඳව. ඔබට ලැබෙන අවකාශයකින් ලැබෙන සුළු මොහොතකින් මේ සසරින් නික්මෙන්න. මේ හිතෙන් නිදහස් වෙලා යන්න ඉඩ හරින්න. නිදහස් වෙන මොහොතකට හිත ලෑස්ති වුණොත් ඔබ ඒක ආයෙ අල්ලලා බඳින්න එපා. නිදහස් වෙන්නම ඉඩ හරින්න. එනතුනේ අපේ හිත යම් කිසි මොහොතකදී නිදහස් වෙන මොහොතේදී ලබන්න ලැබෙන එක අත්දැකීමක් තමයි Taman මරෙන්න වගේ හදනවා කියලා. එහෙම දැනෙච්ච අය ඉන්නවද? මැරෙන්න වගේ හදනවා කියලා දැනලා තියෙනවද? දැනලා නැහැ. මැරෙන්න වගේ හදනවා වගේ ආධ්‍යාත්මයෙන් දැනෙනවා. එතකොට මෙච්චර කාලයක් මම මැරෙන්න උත්සාහ කළා. මැරෙන්න හදන වෙලාවෙදී බුදු අම්මෝ මට බෑ කියලා කෑ ගහන්න බෑ. මේ ඔබ උත්සාහ කරන්නේ මැරෙන්න සූදානම් වෙන එක. එතකොට මැරෙන්න හදනකොට මොකද කරන්න තියෙන්නේ? කාලයක් මම බලාගෙන හිටපු අවස්ථාව මට ලැබෙන්න යන්නේ කියලා බොහොම ශාන්තව ඒකට ඉඩ දෙන්න. මොන මරණයද මේ? ක්ලේශ මරණය. කෙලස් මැරෙන්න යනවා. ඒව නැත්තම් මමත්වය මැරෙන්න යනයි. මමත්වය කියන්නේ කෙලස් පොදියක්. මමත්වය කියන්නේ කෙලස් පොදියකට කියන නමක්. එහෙම මමත්වය කියලා එකක් නැහැ. කෙලස් පොදිය එකතු වුණාට පස්සේ කියන නමක් අර කාරක කියන වගේ තමයි. කාරක කියලා එකක් නැහනේ. යකඩ කෑලි ටික එකතු වුණාම ඒකට කියනවා කාරක. ලී ගෙවල් මේ ගඩොල් එකතු වුණාම කියනවා ගෘහය. අන්න ඒ වගේ මමත්වය කියලා එහෙම එකක් නැහැ. මේ කෙලස් පොදියට කියන නම මොකද්ද? ඊට පස්සේ එක ක්ලේශයක් ගත්තාම ඒකත් තව පොදියකින් එකතු වෙලා තියෙනවා. හරිනේ? ඊට පස්සේ ඒ කෙලෙසයකටත් හේතු වෙච්ච චිත්ත ධර්මයක් තව එකක් ගත්තොත් ඒකටත් එකතු වෙච්ච තව පොදියක් තියෙනවා. දැන් පරමාණුව හොයාගෙන පරමාණුව සර්ච් කරනකොට ඒක වටේත් කරගෙන තව මොකද්ද ඉලෙක්ට්‍රෝන මොකක්ද එකක් තියෙනවලු. ඒ වගේ එකක් තමයි. තේරුණාද? ඒ වගේ තේරුණාද? ඒ වගේ මේ එකට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය යනවනේ. එකට එකතු වෙනවා. දැන් ඔක අපේ හාමුදුරු කෙනෙක් ඉගන්වලා දුන්නේ අර කෙනා මේ කෙනා මේ කියලා එකතු කරලා හදනවා කියලා වගේ එකක් වගේ. දැන් මිනිස්සු හැදෙන්නේ එහෙමනේ. නැන්දා මාමා ගුරුවරයා අරයා මෙයා මේ හැදුවාම ඔන්න ඒක කොල්ලෙක් හැදෙනවා පුරුෂයෙක් හැදෙනවා කෙනෙක් හැදෙනවා. ඒ වගේ තමයි මනස.